සසුන් කෙත පුවත් ගවේෂණය. රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව කරන මෙම අයුක්ති සහගත යුද්ධයේ සාමාන්‍යයෙන් මාධ්‍යයේ වාර්තා නොකරන කිතුණුවන් හැටියට අපි දැනගන්න ඕන ඒ වගේම අපිට ප්‍රයෝජනවත් වෙන කාරණාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ වීඩියෝ එක අපි කරන්නේ. පසුගිය සතියේ එළිදක්වනු ලැබූ වාර්තාවක් තුළින් රුසියාව විසින් යුක්‍රේනයේ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබෙන කලාපය තුළ ආගමික නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව ඇඟ කිලිපුලා යන තොරතුරු රාශියක් හෙළිදරව් කරලා තිබෙනවා. ඒ අනුව දේවකතිවරුන්ට වද හිංසා පැමිණවීම, ඝාතනය කිරීම, ආගමික නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම, නමස්කාරය වැනි ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් තහනම් කිරීම, කිතුණු ප්‍රජාවන් තහනම් කිරීම, පල්ලි වසා දැමීම, මිෂනාරිවරුන්ට විශේෂයෙන්ම නඩු පැවරීම වගේම ශුද්ධ ලියවිල්ල අන්තවාදී සාහිත්‍යයක් ලෙස තහනම් කිරීම කියන කාරණාත් එම අල්ලාගත් ප්‍රදේශවල රුසියාව විසින් දැඩිසේ ක්‍රියාත්මක කරමින් තිබෙන බව පෙන්වා දීලා තිබෙනවා. ක්‍රිස්තියානියට විරුද්ධ රුසියාවේ මෙම ත්‍රස්තවාදය පිළිබඳව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවෙනුත් එවැගේම ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමේ නවතම වාර්තාවෙනුත් එවැගේම මේ වන විට යුක්‍රේනය තුළ තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන විවිධ ක්‍රිස්තියානි නිකායන් හා කණ්ඩායම්වල වාර්තාවලිනුත් විශේෂයෙන්ම පහුගිය පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ආගමික නිදහස් සමුළුවේදී නිකුත් කරන ලද මිෂන් යුරේෂියා 2025 කියන වාර්තාවෙනුත් එවැගේම ෆේත් අන්ඩර් රෂියන් ටෙරර් ඒ කියන්නේ රුසියානු ත්‍රස්තවාදයට හසු වුණු ඇදහිල්ල කියන වාර්තාවෙනුත් සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දන්නවා පහුගිය 2022 අවුරුද්දේ පෙබරවාරි මාසයේ තමයි රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළේ. එදා ඉඳලා 2025 මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ වෙනකොට දැන් අවුරුදු 3ක් ගත වෙනවා මේ ආක්‍රමණයට. ඒ අනුව මේ වන විට යුක්‍රේනයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක්ම රුසියාව අත්පත් කරගෙන ඇති බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් යුක්‍රේනයේ බැප්ටිස්ට් සංගමේ උපසභාපති ඉගෝර් බන්දුරා පවසා තිබුණේ මෙය හුදෙක් යුක්‍රේනයට එරෙහි යුද්ධයක් පමණක් නොවන බවත් එය යුක්‍රේනයේ සමස්ත ඉවැන්ජලිස්ට ක්‍රිස්තියානි සභාවටම විරුද්ධව කරන යුද්ධයක් බවයි. ඒ වගේම මෙම යුද්ධය ක්‍රිස්තියානි වටිනාකම් වලට විරුද්ධව කරන යුද්ධයක් වගේම යේසුස් වහන්සේගේ මහා නියෝගය ඉෂ්ට කිරීම සඳහා නිදහසේ සුභාරංචිය බෙදා ගැනීමේ හැකියාවට විරුද්ධවත් කරන යුද්ධයක් හැටියටත් ඔහු වැඩිදුරටත් කරුණු දක්වලා තිබුණා. ඒ වගේම බන්දුරා විසින් පෙන්වා දීලා තිබුණු තවත් වැදගත් කාරණාවක් තමයි රුසියාව විසින් නැගෙනහිර යුරෝපයේ ක්‍රිස්තියානියට පහර දීම සඳහා යුක්‍රේනය ඉලක්කයක් හැටියට පාවිච්චි කරන මේ මොහොතේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙතෙක් යුක්‍රේනයට ලබා දුන් එක්සත් ජනපද සහාය අනතුරකට හෙලා තිබීම සෝචනීය තත්ත්වයක් බවයි. අපි හමාස් ත්‍රස්තවාදීන් විසින් ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලට ඇතුළු වෙලා යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීම පිළිබඳව කතා කරනවා. ඒ වුණාට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරලා යුද්ධයට මුවා වෙලා කිතුණුවන්ව සමූල ඝාතනය කිරීම පිළිබඳව සමහර විට කවුරුත් දන්නෙත් නැහැ. ෆේත් අන්ඩර් රෂියන් ටෙරර් කියන වාර්තාවෙන් පෙන්වලා දෙන ආකාරයට 2022 රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරපු දවසේ ඉඳලා මේ වෙනකන් ආගමික නායකයින් පමණක් 47 දෙනෙකුව ඝාතනය කර තිබෙන බව ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ඒ වගේම තමයි මීට අමතරව කිතුණුවන් දහස් ගණනින් අත්අඩංගුවට අරගෙන රැඳවුම් මධ්‍යස්ථානවල නතර කරලා ඔවුන්ව නිරෝධානයන්ට ලක් කරන බවත් වාර්තා වෙනවා. බොහෝ කිතුණු නායකයින්ට ඔත්තු බැලීමේ චෝදනාව යටතේ බොරු නඩු පවරා සිරගත කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දීලා තිබෙනවා. එම නිසා යුක්‍රේන යුද්ධය සඳහා එක්සත් ජනපද මැදිහත් වීමේදී මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතු බව අපි මතක් කරන්න අවශ්‍යයි. අවාසනාවකට වගේ ට්‍රම්ප් ජනාධිපතිවරයා තමුන්පත් වෙලා දවසකින් යුද්ධය නතර කරනවා කියන පොරොන්දුවත් එක්ක ආවට මේ වෙන විට ඔහු කරමින් සිටින්නේ සම්පූර්ණම පීඩනය යුක්‍රේන ජනාධිපතිවරයාට එල්ල කිරීම පමණයි. අනිත් පැත්තෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ වෙන විට රුසියාවේ නායකයා වන ඒ වගේම යුක්‍රේනයේ කිතුණු සභාවට පීඩා කරන එහි පීඩකයා වන පුටින්ට යුද්ධයේ වාසිය ලැබෙන විදිහේ ක්‍රියාමාර්ග තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඒ වගේම මම වීඩියෝ එක අවසන් කරන්න කලින් ඉදිරියේ සමහර විට ඇතිවේයයි සැක කරන්න පුළුවන් කිතුණුවන් විසින් කල්පනාවෙන් අවබෝධයෙන් ඉන්න ඕන කාරණාවක් පිළිබඳවත් ඔබට මතක් කරන්න කැමතියි. ඒ තමයි මේ වන විට ට්‍රම්ප් ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් යම්කිසි විදිහක සහායක් පළ කළාට යුදෙව්වන්ට අනිත් පැත්තෙන් යුදෙව් විරෝධී තද අන්තවාදී ඒකාධිපති පාලනයන් සමග ඒ වගේම ඒකාධිපති පාලකයන් සමගත්
මිත්‍ර සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න විශාල කැමැත්තක් දක්වනවා. අපි අද හිස්බුල්ලා, හමාස්, හූති වගේ අය ගැන කතා කළාට ඒ වගේම තමයි ඔවුන්ට සහාය පළ කරන, ඔවුන්ට පිටිපස්සේ ඉඳලා උදව් උපකාර අනුබල ආධාර දෙන ඉරානය ගැන කතා කළාට රුසියාව ගැන කතා කරන්න අමතක කරනවා. ඇත්ත වශයෙන්ම රුසියාව කියලා කියන්නේ ඉතිහාසයේ පුරාම ඊශ්‍රායලයට විරුද්ධව ඇති වුණු විවිධ යුද්ධවලදී වගේම රාජතාන්ත්‍රික ගනුදෙනුවලදීත් දිය යටින් ගින්දර ගෙනියන චරිතය රඟපාපු රටක්. අනිත් පැත්තට උතුරු කොරියාව කියන්නේ ආගම අබින් ප්‍රතිපත්තියේ ඉන්න රටක්. ඒ වගේම උතුරු කොරියානු භූමිය කිතුණුවන්ට අමු සොහනක් වගේ රටක්. මේ වීඩියෝ එකකින් තව ගොඩාක් විස්තර ඔබට කියන්න වෙලාව නැති වුණත් කිතුණුවන් හැටියට ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන යම්කිසි අවධානයකින් සිටින්න කියන යෝජනාව අපි ඔබට කරන්න කැමතියි. මම ඒ ඔබට කිව්වේ ගොඩාක් ගැඹුරු කතාවක මතුපිට වචන කිහිපය පමණයි. වැඩිදුර විස්තර පස්සේ කතා කරමු. දැනට ගිහිල්ලා එන්න. Subscribe us for more details.